Good morning guys. ඉතින් welcome back to my channel. ඉතින් අපි තවත් අද සෙට් වෙන්නේ අලුත් vlog එකකින්. ඉතින් අපි මේ උදේ පාන්දරම ලෑස්ති වෙලා ඉන්නේ ටිකක් දුර ගමනක් යන්න. සාමාන්‍යයෙන් අපිට කිලෝමීටර් 117ක් 120ක් වගේ යන්න තියෙනවා. ඉතින් අපි අද යන්නේ වැල්ලවායට. විශේෂයෙන්ම බයික් වලින්. ඉතින් ඔයාලට යන අතරමඟ තියෙන ලොකේෂන්ස් ඒ පාරේ ලස්සන තැන් මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. ඉතින් අපි උදෙන්ම ආපු නිසා උදේ සන්රයිස් එක තැන් වලින් අමුතුම ලස්සනට තමයි අපිට බලාගන්න පුළුවන් වුණේ. ඇත්තටම මේක වෙනම වයිබ් එක. ඉතින් ඔයාලත් බලලා ඉන්නේ රූපරාම වල ලස්සන. ගල මුදුනින් පායන නවහිරු තුන්නෙත් නන්දන ගෙනෙනා තොට මේ පේන වීව් එක ඒක මාරයි. ඒක ඇත්තටම ප්‍රයිස්ලස් මචං. ඉතින් අපි මේ ලස්සන ලොකේෂන්ස් පව් කරගෙන ඉස්සෙල්ලම යන්නේ වලස්මුල්ලට. අපි වලස්මුල්ලට ගිහින් සිට් වෙමු. ඉතින් දැන් අපි ඉන්නේ වලස්මුල්ලේ. දැන් අපි යන්න හදන්නේ උඩවලවට. තව කිලෝමීටර් 40ක් 41ක් 45ක් වගේ තියෙනවා. ඉතින් අද මාත් එක්ක ට්‍රිප් එක යන්න එන්නේ ප්‍රනීත් ඉන්නවා. ඔයගොල්ලෝ හැමදාම ඉතින් vlog වලින් දකින්නේ ප්‍රනීත් ඉන්නවා. ඉසුරු ඉන්නවා. බලපන් ඔය. ඉසුරු ඉන්නවා. ඉතින් මේ සෙට් එකත් එක්ක තමයි අද යන්නේ. අපි හිල්ල බලමු.
ඉතින් අපි දැන් ඉන්නේ මේ මිද්දෙනි. ඉතින් උඩවලට යන්න කලින් අපි අබේ පිටියට යනවා. පස්සේ තමයි උඩවලට යන්නේ. A few moments later. අපි දැන් උඩවලව දැම්මේ විතර පට්ට අස්සන ඉතින් මේ උඩවල ජලාශය අයත් වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට. මේක ශ්‍රී ලංකාවේ 3 වෙනියට විශාලම ජලාශය කියලාත් කියනවා. මේගේ සමස්ත ජලධාරිතාව සාමාන්‍යයෙන් මිලියන ඝන මීටර 267ක් පමණ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම උඩවල ඩෑම් එකේ දිග සාමාන්‍යයෙන් කිලෝමීටර් 3.9ක් පමණ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ජලාශය පිහිට ඇති ප්‍රදේශය උඩවලව ජාතික වනෝද්‍යානය විවිධ ජෛව විවිධාත්මක වැදගත් ශාක හා සතුන් ඇති වටිනා ස්ථානයක් කියලා තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම අලි ඇතුන් පක්ෂීන් වර්ග වනෝද්‍යාන සංචාර සඳහා ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් ලෙසද උඩවලව හඳුන්වන්න පුළුවන්.
අපි ඇවිදගෙන යන්නේ මේ ඩෑම් එකේ සොරව්වද බං කියන්නේ? සොරව්වනේ. හරි මේ වාන්දොරට වන්න හරි වාන්දොරට. එතන පට්ට රසනක් තියෙන. එයා අර පැත්ත බලපන් අර සෙට් එක. කොහොමද ඉවර වැටුණා? ෆෝන් එක. තනි අකඩයක් තනි අකඩයක් ඉතින් උඩවලවට આવොත් අනිවාර්යෙන් අපි හැමෝටම හම්බෙන යාළුවෝ පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ කවුද කියලා ගෙස් කරන්න බලන්න. ඔව් ඒ මෙයාලා තමයි. උඩවල පාර යනවා නම් අනිවාර්යෙන්ම මෙයාලා ඉන්නවා. ඉතින් අපිට මෙහෙම යද්දි අලි දෙන්නෙක් වගේ බලා ගන්න පුළුවන්. පොඩි එකක් තියෙනවා. පාර ඉවර වෙනවා බං ඉතරයින් පාර ඉවර. ඒක ආද වැල්ලවයට යන්න උඩවැලෙන් තනමල්ලට නොදා ටිකක් විතර ඇතුළු පාරකින් තමා ගියේ. ඒ මොකද ඒ පාර ටිකක් ළඟ නිසා. ඒත් හැබැයි ඒ පාර තනින් තන කැඩිලා.
පොඩි දුරක් වගේ තමා යන්න තියෙන්නේ. අපි මේ ඉස්සෙල්ලම යන්නේ ඉසුරුලාගේ ගෙදරට. ඉතින් මේ ටිකෙන් පස්සේ නම් හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඇත්තටම බයික් වල එක දිගටම එන එකත් ලේසි නෑ. ඒ නිසා අපි නවත්ත හෙමින් තමයි ආවේ. ඉතින් අපිට වැල්ලවායට එන්න සාමාන්‍යයෙන් පැය 4-5ක් වගේ ගියා. ඒ මොනවා වුණත් ඉතින් ඒක වෙනම අතල්ලයක්. ඒ වගේම වෙනම අත්දැකීමක්. වැඩිය වනන්න එපා බං. ඇයි නොමල් ලැමන්. ඉතින් අපි ඉසුරුලා දිහට ගිහින් කාලා කොෂ්‍යයක් දාගෙන අපි ගියා හවස් වෙන්න ඉසුරුලාගේ ගෙවල් ගාව තියෙන වැව බලන්න. මොකද අපි එක සැරයක් උඹට මතකේ අපි ගිය සැරේ ඇවිල්ලා හරකෙට්ට රැවටුණා අලියෙක් කියලා. අයි අලියෙක් නිදාගෙන නේ ඉන්නේ. කොහෙද බං? අර ඉන්නව. ඉන්නේ ගස්වල වැන්නේ ගලගයි කියලා. අනේ අලියෙක්. Oh shit. ඉතර අලියෙක් කියනවා නම් බං මේ. ඒ බං. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා like කරලා comment කරගෙනම යන්න. ඉස්සරහට තව අලුත්ම travel vlog එකකින් set වෙනකන් අපි ගිහින් එන්නම්.